හරි. අද මට හිතෙනවා කතා කරන්න අපේ සිතුවිලි හා හැඟීම් වලට වහල් නොවි අපේ ජීවිතය අපි ලස්සනට නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඍණාත්මක සිතුවිලි හා හැඟීම් හිතට එන එක. පළවෙනි දේ තමයි අපේ හිත අපිට අවශ්‍ය විදිහට අපිට 100% පාලනය කරන්න බැරි බව තේරුම් ගන්න එක. දැන් මං ඔයාලට කියනවා අලියෙක් ගැන හිතන්න එපා. මොනම හේතුවක් හින්දවත් අලියෙක් ගැන නම් හිතන්න එපා. අලියෙක් ගැන නම් හිතන්න එපා. මොකද වෙන්නේ? ඔයාට අලියෙක් ගැන හිතෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හිත වැඩ කරන්නේ යම්කිසි රිදම් එකකට, යම්කිසි මෙකැනිසම් එකකට. මේකට අවශ්‍ය හේතු ටික සෙට් වුණාට පස්සේ අවශ්‍ය ඵල ටික නිර්මාණය කරනවා. ඉතින් මේ හිත වැඩ කරන විදිහ අපි තේරුම් ගත්තොත් මේ හිතත් එක්ක කරන අරගලය අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය හිතනවා මේ ඍණාත්මක සිතුවිලි සහ හැඟීම් නැති කරලා දාන්න උත්සාහ කරනවා. ඒවත් එක රණ්ඩු වෙනවා, තර්ක කරනවා, ඒවස්සේ හිර වෙනවා, අතරමං වෙනවා. එහෙම කරමින් එයාලගේ ජීවිතේ නාස්ති කරගන්නවා. හැබැයි මම අද ඔයාලට කියනවා මේ මනෝවිද්‍යාවේ එන acceptance and commitment therapy. නැත්තම් අපිට එන සිතුවිලි හැඟීම් බාර ගැනීම සහ අපේ values වලට අපි කැප වෙලා කොහොමද අපේ ජීවිතය ලස්සනට නිර්මාණය කරගන්නේ කියලා. පළවෙනි දේ තමයි ඔයාගේ හිත සැරින් සැරේ වෙනස් වෙනවා. හිතට විවිධාකාර සිතුවිලි එනවා. මේ සිතුවිලි සැරින් සැරේ වෙනස් වෙනවා. මේ අපිට දැනෙන හැඟීම් දැනීම් සැරින් සැරේට වෙනස් වෙනවා. ඒක අපේ පාලනයේ තියෙන එකක් නෙමෙයි. දෙවැනි එක තමයි ඔයාගේ ජීවිතේ ඔයා values ටිකක්, valued actions ටිකක් නිර්මාණය කරගන්න. ජිම් එකට යන එක, ගෙදර අතුපතු ගාන එක, ඉගෙන ගන්න එක, පාඩම් කරන එක, ජොබ් එකට යන එක, මෙන්න මේ වගේ ඔයාට සාපේක්ෂව ඔයාට වටිනා ක්‍රියාකාරකම් ටිකක් ඔයා ඉස්සෙල්ලම ලිස්ට් කරගන්න. දෙවැනි දේ තමයි ඔයාගේ හිතට කොච්චර ඍණාත්මක හැඟීම් සහ සිතුවිලි ආවත් ඒවා බාරගෙන ඒවත් එක රණ්ඩු කරන්න යන්නේ නැතුව, ඒවත් එක තර්ක කර කර යන්නේ නැතුව, ඒවා ASCII අතරමං වෙන්නේ නැතුව. දැන් ගොඩක් අයට ඍණාත්මක සිතුවිල්ලක් හෝ ඍණාත්මක හැඟීමක් ආවට පස්සේ ඒක එක්ක තව තව හිත යනවා. දැන් අපි හිතමු ඍණාත්මක හැඟීමක් වෙනවා, දුක, වේදනාව, බය වගේ හැඟීමක් එනවා. ගොඩක් අය කරන්නේ මේ එන හැඟීමත් එක්ක හිත යනවා. හිත අතරමං වෙනවා. හැබැයි ඔයාලට පුළුවන් නම් මේක නිරීක්ෂණය කරන්න. දුකක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා, බයක් දැනෙනවා. It's okay. අවුලක් නැහැ. කියලා අපි ඒකට පවතින්න දෙනවා. අපි ඒකත් එක්ක අතරමං වෙන්නේ නැහැ. අපි ඒක ඇතුලේ ගිලිලා හිත ඒකත් එක්ක අපේ කාලය නාස්ති කරගන්නේ නැහැ. දුක් වේදනාව දැනෙනවා, ඒක නිරීක්ෂණය කරලා තේරුම් ගන්නවා. මේක හිතේ ස්වභාවයක්. It's okay. අපිට මේ හැඟීම් සියල්ල පාලනය කරන්න බැහැනේ. ඔයාට මේ හිත පාලනය කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඔයා කැමති සිතුවිලි විතරක් හිතන්න. අපිට එහෙම කරන්න බෑ. නේ මේ සෝවාදහම වගේ තමයි අපිට මේ සෝවාදහම 100% පාලනය කරන්න බැහැනේ. ඒ වගේ තමයි. මේ හිතත් වැඩ කරන යාන්ත්‍රණයක් තියෙනවා. මේක මෙකැනිසම්යක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි හිත තේරුම් ගන්නවා. මේ වෙලාවේ දුකක්, වේදනාවක්, බයක්, තරහක් දැනෙනවා. කමක් නැහැ. ඒකට පවතින ඉඩ දෙනවා. හැබැයි අපි ඒකත් එක්ක අතරමං වෙලා අපේ කාලය නාස්ති කරගන්නේ නැතුව අපිට කරන්න තියෙන ක්‍රියාකාරකම අපි කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් හිතන්න මේ වෙලාවේ වාට ජිම් එකට යන්න තියෙනවා. දැන් ඒ වුණාට ඔයාගේ හිතට අවුලක් දැනෙනවා. නෙගටිව් සිතුවිලි ටිකක් එනවා. ඔයා දැන් ඕකත් එක්ක අවුල් අරගෙන ওই හිතත් එක්ක රණ්ඩු වෙවි, සිතුවිලිත් එක්ක රණ්ඩු වෙවි, හැඟීම් එක්ක රණ්ඩු වෙවි හිටියොත් ඔයා ජිම් එකට යන්නේ නැහැ. හැබැයි ඔයා තේරුම් ගන්නවා මෙහෙම සිතුවිලි ටිකක් තියෙනවා, හැඟීම් ටිකක් තියෙනවා. ප්‍රශ්නයක් කරගන්නේ නැහැ ඒක. ඒක හිතේ ස්වභාවය කියලා තේරුම් අරගෙන ඔයාගේ අවධානය ගෙනවා ඔයාට මේ වෙලාවේ කරන්න තියෙන ඇක්ටිවිටි එකට. ඔයාට මේ වෙලාවේ තියෙන ජිම් එකට යන්න නම් ඔයා අවධානය ඒකට ගෙනල්ලා ඔයා ජිම් එකට යනවා. ජිම් එකට ගිහිල්ලත් ඔයා හිත ඇස්සේ හිර වෙලා ඔළුව ඇතුලේ හිර වෙලා ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ ශරීරයත් එක්ක ඒ මොහොතත් එක්ක ඒ ක්‍රියාකාරකමත් එක්ක අවධානයෙන් ඒ වැඩේ කරනවා. ඉතින් මේක ඔයා නිරන්තරයෙන් ප්‍රැක්ටිස් කරනකොට ඔයාගේ මොළය වෙනස් වෙනවා. වෙනදට වාට දෙන ඍණාත්මක සිතුවිලි හැඟීම් ප්‍රමාණය එන්න අඩු වෙන්න ගන්නවා. මේක එක දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. ඔයා නිරන්තරයෙන් මේක ප්‍රැක්ටිස් කරනකොට ඔයාගේ මොළේ තේරුම් ගන්නවා තවදුරටත් මේ සිතුවිලි හැඟීම් වලට වටිනාකමක් දෙන්නේ නැති බව. අන්න එතකොට නිරන්තරයෙන්ම ඒ සිතුවිලි හැඟීම් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තේරුම් ගන්න. ඔයාගේ සිතුවිලි හැඟීම් නිරීක්ෂණය කරන්න ඈත ඉඳන්. හරියට බාහිරින් ඉන්න මිනිස්සෙක් නිරීක්ෂණය කරනවා වගේ ඔයාගේ සිතුවිලි හැඟීම් නිරීක්ෂණය කරන්න. ඔයාට පුළුවන් හොඳ දැනුවත් භාවයක් ඇති කරගන්න. ඔයාට දුක දැනෙන වෙලාවට දුක දැනෙන බව දැනගන්න. දුකක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා, බයක් දැනෙනවා. ඒකත් එක්ක හිත තර්ක කර කර රණ්ඩු වෙවි යන්නේ නැතුව, ඒක ASCII අතරමං වෙන්නේ නැතුව
ඒ මොහොතට කරන්න තියෙන ක්‍රියාකාරකම කරන්න. ඒකට අවධානය දෙන්න. අන්න එතකොට ඔයාගේ ජීවිතේ එන්න එන්න වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මම මේ කිව්ව දේ ඔයාට වැදගත් වෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් ඔයාට මගේ පෞද්ගලික සහාය ඕන නම් අපි දෙන්නට පුළුවන් ඔන්ලයින් සෙෂන් එකකින් සම්බන්ධ වෙන්න. සෙෂන් එකක් බුක් කරගන්න අවශ්‍යයි නම් මගේ account එකට යන්න ඒක ඉහළින්ම තියෙන link එක ක්ලික් කරන්න.